What's up, my homies? Welcome to the hood. ඉතින් ඔන්න ගොඩ දවසක් පස්සේ දවස් දෙක තුනකට පස්සේ වීඩියෝ එකක් කොන් අරගෙන යන්නේ. ඉතින් ඔන්න සයිකෝ කෑන් එයාගේ අලුත් ට්‍රැක් එක CMB කියන ට්‍රැක් එක රිලීස් කරා. තාම 24ක්වත් ගිහිලා නැහැ. ඉතින් ඔන්න අපි ට්‍රැක් එක අහලා බලමු. ඉතින් සයිකෝ කෑන් හැමෝම දන්නවා. ඉතින් ඒගොල්ලෝ අලුත් ට්‍රැක් එක සුපිරි වාසි ට්‍රැක් එකක් තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි ට්‍රැක් එක බලමු කොහොමද වෙන්නේ කියලා සීන් එක. If I play to win. Remember the name, motherfucker. Roger, go get it. Saya. ಹೊರಲ್ ದಬು ಗಳಕು ಕಾಣತ್ತೆ ಗೊತ್ತೋ ದಕ್ಕ ನಿಲುವು ಮಮ ಕರತ್ತೆ ಮೇಗೆ ಸೆಬ ದಬು ಕೊಳ್ಳು ಮಡ ಪಣದ್ದೆ ಉನ್ನಿಸ ಮೆರುವ ಹುತ್ತಮಗೆ ಮಮದ್ವೆ ಸೀಲಿಯದ್ದಿವೆ ಗೀಯ ತವ ಮುಹಾತುಡ ಮಗೆ ಪಿಯ ಮತ್ತೆಲ್ಲ ಇದ್ದಿ ನಟಿ ವೆದ್ದಿ ಸೀಯ ಹಸಿಯನ್ನು ಗಾಣವ ಸಿಯೆಲ್ಲನು ಸೀಯ ಮಮ್ಮ ಮಾವಿಸಿ ಪರದವ ಕಳೆಯ ಸಮಗರ ಅಸಮ ತುಲಿತಲ್ಲೋಕೆ ದೆನುಂಬ ಕಾರಕವ ಕಳೆಯ ಪರದವ ಒಡುನು ದರನವ ಬೆರಿಮ ಉಣದ್ ಮಮ್ಮ ಮಾವಮ್ಮ ಮರನವ ಮರನ ಮಾವ ಮಾ ಹೊಯನವ ಮಮ್ಮ ಲೋದಿ ಎನ್ನು ಕಿರಿ ದೋವನವ ಹರಿಮಕ್ಕೆ ನವ ವಿಷಯ ತೊರನವ ಮುಲ್ಲದಿಯ ಕರ್ಲ ದನುಮ ಪವನವ ಹಾನವ ಮೇಕೆ ಗೋತೆಯೋ ಹಾನವ ಅತ ಪಾನವ ಮಡಗಾನವ ಬೆರಿಮ ತನ್ನ ಮಮ್ಮ ಆನವ ಆಲಗಾನವ ಹಾನವ ಮೇಕೆ ಗೋತೆಯೋ ಹಾನವ ಅತ ಪಾನವ ಮಡಗಾನವ ಬೆರಿಮ ತನ್ನ ಮಮ್ಮ ಆನವ ಆಲಗಾನವ ದನವು ಸದಟ ಕಿಯ ನಮ ಸಪದಾಣ ಕೊಲ್ಲೊಂಗೆ ಪಿಲಿ ಅಂದಲ್ಲ ಗಮ ಏಕೆ ಕಾರಿ ಅರಿನ ಅವತರಿನಿ ಹಮ ಮಿಗೆ ಮಗಾಣೋ ಸಿಯಂಗು ವಸಿಯಂ ಕೊಮ ಮಮ ಇಪದಾನ ಪಾರವಲ್ ದೆಮ ದಾಣವ ಪಾರತದಿ ನೇವೆಟ್ಟಿನ ನೇ ಮಿನಿಸು ಅಲ್ಲಂಗಿನಿ ಮಾವ ಲೆಸಿ ಪಾರ ಹೂವಿನ ಮಂಗಾವೆ ಕಟು ಪಾರಮತಿ ಆದರೆ ಮಗೆ ಉಂಡ ಮಂಗಾವೆ ಉಂಗೆ ಕರಮತಿ ಅಸುರ ಸುರ ವರದೆ ಗಣ್ಣೆ ಪಾಂಬ ಉರೆ ಗೆಟ್ಟಿ ಯಾವ ಸೈಗ ಇನ್ನೆ ಗೊಡ ಕುಡ ಮಣ್ಣಿನ ಪದುರ ಅಲ್ಲನ ಬ್ಯಾಮವ ಇನ್ನೆ ಗೊಡ ಕುಡ ಅಪಿ ಇನ್ನೆ ಗೊಡ ಕುಡ ಅವಸಾನ ಮೇಕ ತಾವ ಪಟಂಗತ ವಿತರೆ ಮೇಕಿ ಮಾತೃ ಕಾವ ತವ ಪಾರ ಬ್ಯಾವಿದಿನ್ನ ವಿಂದ ವೇದ ನಾವ ಮೆ ಜೀವಿತೆಡ ಪಾದು ದುನ್ನಿ ಹರಿಚಿತ ನಾವ ಹಾನವ ಮೇಕಿ ಗೋತೆಯೋ ಹಾನವ ಅತ ಪಾನವ ಮಡಗಾನವ ಬೆರಿಮ ತನ್ನ ಮಮ್ಮ ಆನವ ಆಲಗಾನವ ಹಾನವ ಮೇಕಿ ಗೋತೆಯೋ ಹಾನವ ಅತ ಪಾನವ ಮಡಗಾನವ ಬೆರಿಮ ತನ್ನ ಮಮ್ಮ ಆನವ ಆಲಗಾನವ ಮಸ್ಕರ ನಂಗ ಬುಂಗ ಪಸ್ಕರ ಮೆ ಇಷ್ಟನ ಬಿರುವಮ ದವಸ್ಕರ ಗುಣದೆ ಒಬ್ಬರು ಧರ್ಮಯ ರಸ್ಕಲನು ಹೀಗೆ ಮುನುಗತಿ ಅತಿ ಉಂಗ ಎತ್ಕರ ಗುಣದೆ ರಸ್ಕಲ ನರಕ ಹಸ್ಕಲ ಬರು ಕೆರೆಯೊಂಗ ಸೆಲ್ಲಬಿ ಮಸ್ಕರ ಹಲವ ಪ್ರಗುಣಕರ ದನುಮ ರಸ್ಕಲ ಕರಿಮ ಗತಿ ಮರಲ ಒಲ್ಲುವ ಹಿಸ್ಕರ ಗೆಮಣಂಗಿಲ್ಲನೆ ಉಂಬ ಗೆಮಡ ಗೆಮಮ ವಿಶ್ವಾಸ ಕರ ನ್ಯಾಸ್ ದೆಗಡ ಬೆನಗ ಸಾರ ವಿಶ್ವ ಮಡ ಬಾರ ದೆನಕಮ ವಿಕಾರ ಇಡಿಯ ಮಡ ಪಾರ ಬೆನಗ ನೇ ಕೆರಿ ಗತಿ ಹಿತಲವಾದ ನತಿ ನೀವ ಬಳಂಗಿನ ಬೆರಿ ಉಂಗಿ ನಾವೆನೆ ඇති මඩ මාවෙන්න බැරි මඩ මාවෙන්න ඇති මගේ සද්දය ඇති උඹට පාවෙන්න ඇති හානවා මේකේ ගෝතයෝ හානවා අත පානවා මඩ ගානවා බැරිම තැන මම ආනවා ආලා ගානවා හානවා මේකේ ගෝතයෝ හානවා අත පානවා මඩ ගානවා බැරිම තැන මම ආනවා ආලා ගානවා Roger, go get it. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සයිකෝගේ අලුත් ට්‍රැක් එක තියෙන්නේ. ඉතින් ඒක සෝලෝ ට්‍රැක් එකක් විදිහට තමයි ගහලා තියෙන්නේ CMB එක. ඉතින් මේකේ අපි මේකේ මියුසික් වීඩියෝ එක රිවිව් කරන්න යන කලින් ආපහු සැරයක් අපි බලමු. එතකොට මේකේ මියුසික් ප්‍රොඩක්ෂන් මික්ස් මාස්ටරින් ඔක්කොම කරලා තියෙන ජෙන්ස් රෝජර්. ඉතින් ජෙන්ස් රෝජර් කියන එක වලට නුපුරුදු නමක් නෙමෙයි. ඒගොල්ලෝ හොඳට අහලා පුරුදු නමක් කියලා මම හිතනවා. ඉතින් මේකේ සයිකෝගේ ස්ටයිල් එක. එතකොට සමහර වචන බීට් එක. එතකොට මේකේ ඔයාලා මට සමහර තැන්වලදී මේක S2 වහගෙන මට ඇහුවොත් මට සමහර තැන්වලදී සෙනීගේ වගේ වචන එනවා. ස්මෝකියෝගේ වගේ රයිමින් පාර්ට් එක ඒ වගේ වොයිස් එකේ විදියට ඉතින් අය සයිකෝගේ වොයිස් එක ගැන දන්නව ගොඩක් අය. ඉතින් ඒක මෙහෙමයි. ඒ සයිකෝගේ වොයිස් එක එයා මේ ස්මෝකියෝව අනුකරණය කරනවා නෙමෙයි. ඒක සයිකෝගේ සාමාන්‍ය කටහඬ. ඉතින් එයා සින්දු කියනකොට ට්‍රැක් කියනකොට එයාගේ කටහඬ එයාට හිතලා කියන එක නෙමෙයි. එයාගේ ස්ටයිල් එක, එයායි අඳින විදිහ ඒ ඔක්කොම, ඒ කතා කරන විදිහ ඔක්කොම එයාගේ විදිහ. එයා ඉතින් ඒ විදිහෙන් නම් එයා කියන්නේ එයාට වෙන කටහඬකින් සින්දු කියන්න බෑ. ඉතින් කොහමද ඒ ස්මෝකියෝ කටහඬ වගේ තමයි ළඟින් යන හැමෝම දන්නේ. හැමෝම කියන දෙයක්. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ විදිහම තමයි සමහර තැන්වල විෂුවල් එක ගැන කතා කරලා සමහර තැන්වල මේ අර කැම් එකට ෆේස් කරන ඒවා ගොඩක් ස්මෝකියෝ ගෙවල් ළඟින් යන්නේ. ඒක මාර ලස්සනයි.
සුපිරි. ට්‍රැක් එක සුපිරි, විෂුවල් එක සුපිරි. අහගෙන ඉන්න පුළුවන් දිගටම. වෝකල් එක සුපිරියට යනවා, මියුසික් එක, ලිරික්ස්, විෂුවල් ඔක්කොම ආටිස්ට්ගේ වෝකල් පැත්ත ඔක්කොම බ්ලෙන්ඩ් වෙලා සුපිරියට යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් සයිකෝ ගැන කතා කරලා සයිකෝ ගේ කලින් ට්‍රැක් එකෙන් යාලා ගොඩක් හැමෝම දන්නවා. එයාගේ බන්ධනාගාර ට්‍රැක් එකෙන් තාම අහනවා කට්ටිය. අපිත් අහනවා. හැමෝම අහනවා. බන්ධනාගාර ට්‍රැක් එකේ මාර්ගය සිදුනා. ඉතින් මේකත් ඒ වගේම සුපිරියක් වෙයි. ඉතින් සමහර ඉන්ටර්වල් වලදී සයිකෝ කියලා තියෙනවා. ඉතින් පහුගිය දවස්වල සයිකෝ ගැන සෑහෙන කතා වෙච්ච චරිතයක්. ඉතින් සමහර ඉන්ටර්වල් වලදී සයිකෝ කියනවා ඉතින් එයාට නම දැම්මෙත් ස්මෝකියෝ. ඒ වගේම රයිමින් පාර්ට් එකේ වගේ දේවල් ඉගෙනුවේ ඔක්කොම කරේ ස්මෝකියෝ. ඒ හින්දා එයා ස්මෝකියෝ ෆලෝ කරනවා කියන්නේ අර කියන්නේ තමන්ට දෙයක් උගන්වන කෙනෙක් තමන්ට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න උගන්වන කෙනෙක්ට අර අපි ගරු කරන එක ඒ විදිහටම දෙනවා. එයා ඒ රෙස්පෙක්ට් එක හැමතැනම දෙනවා. ඒක සුපිරි. ඉතින් සයිකෝට නම දාලා තියෙන ස්මෝකියෝ කියලා තමයි කියන්නේ. ඉතින් 2014 දී තමයි සයිකෝ කෙලින්ම රැප් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ට්‍රැක් එකේ ලිරික්ස් පැත්ත පොඩ්ඩක් බලමු. දැන් If I play to win. Remember the name, motherfucker. Roger, go get it. Saya. ಹೊರಲ್ ದಬುಗಳಕ್ಕೂ ಕಾಣತ್ತೆ ಗೊತ್ತೋ ದಕ್ಕಂಗೆ ಎಲೆವೋ ಮಮ ಕರತ್ತೆ ಮೇಗೆ ಸೆಪ ದಬು ಕೊಳ್ಳು ಮಡ ಪಣದ್ದೆ ಉನ್ನಿಸ ಮೆರುವ ಉತ್ತಮ ඉතින් මේකට පාරදාව පොරවල් ගොඩක් එවුන් කනත්ත කියලා කියන්නේ මේ නැරලා කියන එක නෙමෙයි. මේ කියන්නේ අර උට මේකේ ගේම් එක ගහගෙන යනකොට වල කමන්න ආපු උන් ටික ඔක්කොම දැන් උන් කරගන්න දෙයක් නැහැ. උන්ට යන්න පාරවල් නෑ. ඒ කියන්නේ උන් මේ මම ඌ ගේම ගැහුවා. තමන්ගේ ගේම ගහගෙන ගියා. උන්ට පාරවල් කපන්න වලවල් දාන්න ආපු උන්ට එහෙම මෙහෙන් තක දාන්න ආපු උන්ට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. උන්ව දැන් හොයා ගන්නත් නෑ. ඒක තමයි. අර කියන්නේ උන් පැරදිලා ඉන්නේ. ඒකයි මේ කියන්නේ අර උන් කනත්ත කියලා සීන් එකේ කියන්නේ. ඒ සයිකොත් එක්ක ඉන්න මේ කොල්ල කෙල්ලෝ ටික මේ එකතු වෙලා ඉන්න උන් ටික ඌ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. උන් වෙනුවෙන් සයිකොත් දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. මමත්වේ සීලියදිවේ ගිය තව මුවත්තුනා මගේ පිය මත්වෙලා ඉද්දි නැති වෙද්දි සිය හසියෙන් ගානවා සියල්ලනු සිය මම මා විසින් පරදවා කලය සමග CMA සින්දුව ගහනකොට තවත් මෝහත් වෙනවා මගේ පිහිය. කියන්නේ එයාගේ දක්ෂතාවයන් තව මෝහත් වෙනවා. කියන්නේ තව වැඩි දියුණු වෙනවා මේ දේවල් සිහියෙන් කරනකොට. අසමතුලිතොල්ලොගේ දැනුම කරකවා කලය පරදවා ඔඩුනු දරනවා බැරිම වුණොත් මම මාවම මරනවා. ඉතින් මේ විෂුවල් එකේ බලන්න මේ ගොඩක් තැන්වල පරවියෝ පියාඹන සීන් එක තියෙනවා. මට හිතෙන්නේ අර දැන් අපි කියනවා පරවියෝ කියන්නේ සාමාන්‍ය සුදු පරවියෝ තමයි කියන්නේ. උනට පරවියෝ සාමාන්‍ය සුදු නෙවෙයි. කලව මේ පාට පියාඹනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් පරවියෝන්ගෙන් නිරූපණය කරන අර සාමය පතරවන සීන් එක නම් ඒ සීන් එකකින් දන්නේ මට හිතෙන විදිය මේ. ගොඩක් තැන්වල විෂුවල් එකේ අර යාලා පයින් යන තැන්වල සමහර තැන්වල ඉස්සරහට පරවි කූඩුවක් එහෙම තැන පෙන්වනවා. ඒ මට හිතෙනවා අර ඒ සීන් එක වෙන්නදී මේ පරවියෝ පියාඹන එකෙන් කියලා තියෙන්නේ කියලා. මාවමා හොයනවා මම ලෝදියෙන් නොකිරී දොවනවා හරිම කෙනව විශේ පරනවා මොලදිය කරලා දැනුම පවනවා හානවා මේකි ගෝතයෝ හානවා අතපානවා මඩ ගානවා බැරිම තැන මම ආනවා අහල ගානවා හානවා මේකි ගෝතයෝ හානවා අතපානවා මඩ ගානවා බැරිම තැන මම ආනවා අහල ගානවා දනවු සදට කිය නම සැපදාන කොල්ලොන්ගේ පිළියන්දල ගම එක කරි අරින්න අවතරින්නේ හැම මේගේම ගානවා සියෙන් වසියෙන් කොම මම තමන්ට ගෙට්ටු දාන්න නම්බරන් කරදර කරන්නේ නැහැ මනුස්ස මිනිසුන්ට ලේසියෙන් අතාරින්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආය කරදර කරගෙන ආව හැම ගහනවා කියන්නේ අර ඒකට රියැක්ට් කරනවා. ප්‍රතිපහාර එල්ල කරන සීන් එක තමයි ඒ කියලා දෙන්නේ. ඉතින් මේකේ අර සමහර තැනක එක තැනක් කියලා තියෙන අර ඔටුනු සීන් එකක්. ඉතින් මේකෙන් කියලා තියෙන්නේ සමහර ඔය මේ ට්‍රැක් වලින් කියලා දෙන ලිරික්ස් වැරදිව ගන්නවා. ඉතින් මේකෙන් මේ අපි දෙයකින් ඔටුනු පල්ලදිනවා කියලා කියන්නේ අපි මේ තව කාගෙන් හරි මේ යාගේ ක්‍රවුන් එක අරගෙන අපේ ඔළුවේ දාගෙන මේ ස්ටෝන් එක අරගෙන යනවා කියන එක නෙමෙයි. අපි යම් දෙයකින් ක්‍රවුන් එකක් ගන්නවා කියන ඔටුන්නක් කරනවා කියන්නේ අපි කරගෙන යන වැඩේ අපි ඒකේ මාස්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ කරන යන වැඩේ අපි ඒකේ උපරිමයටම කරගෙන යන්න ඕනේ. අපි කරන දෙයින් අපි දක්ෂයෙක් වෙනවා. අන්න ඒකට තමයි ඔටුල්ලනවා කියන්නේ. ඒක සමන් කරන ක්‍රියාවෙන් තමන් ඒකේ ප්‍රවීණෙක් වෙන එකට තමයි ඔටුල්ලනවා. ඔටුනුලනවා කියන්නේ. ඉපදන්න පාරවල් දෙම දානවා පාරතදි නෑ වැටෙන්නේ නෑ මිනිස්සු අල්ලන් ඉන්නේ මාවත් ලෙසි පාර හෙව් වැටෙන්නේ නෑ මිනිස්සු අල්ලන් ඉන්නේ මාවත්. ඒ කියන්නේ මේ දැන් ගහගෙන යන ගේම දිගට මුඩට ගහගෙන යනවා. දැන් ලේසියෙන් අල්ලන්න බෑ. දැන් එක ලෙවල් එකකට ඇවිල්ලා ඉතින් අර මගදී පාරවල් කප්පු මිනිස්සු. එතකොට මේ අභියෝග මැද්දෙන් මේ ගහගෙන ආපු ගේම මේ සෙල්ලම
එයා කරගෙන යනවා. එයාට ආයේ වැටෙන්නේ නැහැ. එයාට බය වෙන්න දෙයක් නැහැ. මිනිස්සු එයාව අල්ලගෙන ඉන්නේ. ඉතින් එයා වෙනුවෙන් මිනිස්සු ඉන්නවා. ඉතින් තමන් වෙනුවෙන් මිනිස්සු ඉන්නවා කියන්නේ මේ මිනිස්සයා එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියන එක තමයි කියලා තියෙන්නේ. නේ මං ආවේ කටු පාර මතින් ආදරේ මගේ වුණ්ඩ මං ආවේ උන්ගේ කර මතින් අසුර සුර වරද ගන්න එපා උඹ උරෙන් උර ගෙටි අවසයි ගා ඉන්නේ ගොඩ කුඩ උඹ මනින්නේ පදුර අල්ලන්න බෑ මව ඉන්නේ ගොඩ කුඩ අපි ඉන්නේ ගොඩ කුඩ උරෙන් උර ගැටිලාවත් අල්ලන්න බෑ මං ඉන්න ගොඩක් උඩ කියන ඔය සීන් කියන්නේ අර කියන්නේ තමන් ගහන ගේම තමන් පාඩුවේ ගහගෙන යන්න මම දැන් ගහගෙන මගේ ගේම ගහන මම වෙනම ලෙවල් එකක් යන්නේ. ඉතින් මාත් එක්ක උරෙන් උර ගැටිලාවත් මගේ තත්ත්වයට එන්න බෑ මං දැන් ඉන්නේ ගොඩක් උඩ. මම මේ දෙයින් මං කරගෙන ආපු දෙයින් මං දැන් ගොඩක් උඩ ඉන්නේ. මම මේකේ ප්‍රවීණෙක් වීගෙන යන්නේ. මං යම්කිසි ලෙවල් එකක මම ඉන්නවා. ඉතින් ඒ ලෙවල් එකට අර මගේ එක්ක ගැටි ගැටි ආවත් ඒ ලෙවල් එකට එන්න තාම බෑ. මම ඉන්නේ ගොඩක් උඩ කියන සීන් එක තමයි කියලා තියෙන්නේ. ඉතින් ආවේ කටු පාරවල් මත. ඒ කියන්නේ ඔය හැමෝගෙම ජීවිතවල ඔය සීන් එක තියෙනවා. ඉතින් මම ගොඩක් මේ ට්‍රැක් දාන රැපර්ස්ලාගේ හිප් හොප් ආටිස්ට්ලාගේ මම කතා කරා කලින් වීඩියෝ එකත් ඕල්ඩ් ස්කූල් එකේ සෙට් එක. ඉතින් මෙහෙමයි. ඕක මේ කියලා තියෙන්නේ කියන්නේ තමන්ගේ ජීවිතවලට අභියෝග කරදර සමහර ඔය වගේ ප්‍රශ්න එනවා. ඉතින් මේ ප්‍රශ්න කොච්චර ආවත් තමන්ගේ ගේම තමන් ගහගෙන ගියොත් අන්තිමේදී තමන් හොඳ තැනකට ආවට පස්සේ ආපහු පස්සේ හැරලපද්දි ඕන තැනක කට ඇරලා කියන්න පුළුවන් ගැම්මට මං කාවත් පාගගෙන උඩට ආවේ නැහැ. මං ආවේ මං ලේසියෙන් උඩට ආවේ නැහැ. අද මම මේ තැන ඉන්නේ. මම මහන්සි වෙච්ච හින්දා මං කැපකිරීම කරපු හින්දා මම මේ දේවල් කොහොම හරි විඳ දරාගෙන මේ කටුකම් පාරවල් මතින් අද මේ තැනට ඇවිල්ලා ඉන්නේ. මේ දේවල් ඔක්කොම විඳ දරාගෙන කියන එක තමයි කියලා දෙන්නේ. අවසාන නෙමේ කතාව පටන් ගත්ත විතර මේකේ මාතෘකාව තව පාර බැවිදින්න විඳ වේදනාව මේ ජීවිතේට පාදු දුන්නේ හරි චේතනාව හානවා මේකේ ගෝතේ හානවා අතපානවා මඩ ගානවා පරිම තන මම ආනවා ආල ගානවා හානවා මේකේ ගෝතේ හානවා අතපානවා මඩ ගානවා පරිම තන මම ආනවා ආල ගානවා මස් කරන අබුම පස් කරා මේ ඉස්තන බිරවම දවස් කරා ගුණදේ වපුරපු ධර්මය රැස් කළා නොහිග මුණු ගති ඇති උන් ඈත් කළා ගුණදේ රැස් කළා නරක අස් කළා බොරු කැරියොම සෙල්ලමි මස් කරා කලව ප්‍රගුණ කර දැනුම රැස් කළා කැරිම ඒකේ මේ ලිරික්ස් සුපිරි මචං. ආයේ රයිමින් එහෙම පට්ට. ඒ කියන්නේ අර මේ ස්මෝකියෝගේ සීන් එක ඒ වගේ තමයි කටහඬ. ඒ වගේ ඉතින් ඇත්තටම මරු. ඒ කියන්නේ සයිකෝගේ වෙනම ලෙවල් එකක් තියෙන. ඉතින් ඔයාලා බන්ධනාගාර ට්‍රැක් එක ඇහුවත් මේ ට්‍රැක් එක ඇහුවත් ඔක්කොම එකම වයිබ් එක තියෙන මරු සුපිරි. ලිරික්ස් එහෙම සුපිරියට ලියලා තියෙනවා. පේලි 4න් 4 ආය රයිමින් ටික සුපිරියට. මේ කියන්නේ අර ආදල් එකේ අහගෙන යන්න පුළුවන් ට්‍රැක් එක සුපිරි. අනික කියන දේ සුපිරියට තේරෙනවා ලිරික්ස් වල. ඒ හින්දා මේ අර මස් කරන්න ආවුන්ව පස් කරා මේ හිස් තැන් පිරේව මන් දවස් කරා ගුණ දේව ප්‍රභු ධර්ම රැස් කරා නොහික්මුණු ගතිය ඇති උන්ව ඈත් කරා. කියන්නේ Tamanට කෙලවන්න ආව මට උට කෙලවන්න ආපුවම ඌ පස් කරලාම දැන් මාය උන්ට නැගිට ගන්න බැරි වෙන්න ඒව එහෙම කරලා දැම්මා. ඒ වගේ දවස් ගාණක් තිස්සේ මේ තියෙන හිස් තැන් මම පිරෙව්වා එකින් එක. මේ හිස් තැන් ඔක්කොම පුරවලා මට සෙට් වෙන්නේ නැති වුණා මගේ ජීවිතෙන් අයින් කළා. තනියම අර තමන්ව ගොඩ එන්න තමන්ට උදව් කරන පිරිසත් එක්ක මේ ගේම ගහගෙන ගියා කියන එක තමයි කියලා තිමරලා ඔළුව හිස් කරා ගෙමනන් ඉල්ලන්නේ උඹ ගෙමට ගෙම මං විශ්වාස කරන ඇස් දෙකට පෙනගම් මන්සිසාරයි විශ්ව මඩ බාර දෙනකම විකාරෙන් හිටිය මඩ පාර පෙනගම් නෑ කැරි ගති හිතලවත් නැති මේවා බලන් ඉන්න බැරි වුන් නාවෙන ඇති මට මාවෙන්න බැරි මට මාවෙන්න ඇති මගේ සද්දේ ඇති උඹට පාවෙන්න ඇති හානවා මේකේ ගෝතේ හානවා අතපානවා මඩ ගානවා පරිම තන මම ආනවා ආල ගානවා හානවා මේකේ ගෝතේ හානවා අතපානවා මඩ ගානවා පරිම තන මම ආනවා ආල ගානවා One Angry Production. ඉතින් Roger, go get it. ඔහොම තමයි ස්ක්‍රීන් එක වෙන්නේ. ඉතින් ඔහොම තමයි ට්‍රැක් එක යන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් සයිකෝගේ මේ අලුත් ට්‍රැක් එක සුපිරි රයිමින් එහෙම ලිරික්ස් එහෙම ඒක ලිරික්ස් වලින් කියලා තියෙන දේ ඒක තනිකර ස්ටෝරි එකක් වගේ අර අහගෙන ඉද්දි හොඳට තේරෙනවා කියලා තියෙන්නේ මොකද්ද කියලා සුපිරි ට්‍රැක් එක. ඉතින් ඔයාලා මේක අහන්න. ඉතින් මොකද්ද ඔයාලා මේක ගැන හිතන්නේ? යටින් කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. ජය වේවා.